ආශයන් ප්‍රමෝ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම සූදානමින් ඉන්නවා 4 ශ්‍රේණියේ 2024 වර්ෂ අවසාන දකුණු පළාත් ගණිතය ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. ඉතින් ඔයාලට මේ පේපර් එක ලබා ගන්න පුළුවන්. දැන් මම ස්ක්‍රීන් එකේ දානවා අපේ WhatsApp number එක. එතකොට ඔයාලා ඒකට grade 7 කියලා message එකක් දාන්න. එතකොට අපේ WhatsApp channel එකේ link එක සහ PDF එක අපිට ඔයාලට එවන්න පුළුවන්. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳලා සාකච්ඡා කරන්න පටන් ගමු. අපිට පළවෙනි ප්‍රශ්නේ විදියට දීලා තියෙන්නේ මෙම රූපයේ සමමිතික අක්ෂ සියල්ල අඳින්න කියලා. අපි බලමු කොහොමද සමමිතික අක්ෂ අඳින්න පුළුවන් කියලා මේ රූප සටහනේ. මේ විදියට අපිට සමමිතික අක්ෂයක් අඳින්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තටත් අපිට සමමිතික අක්ෂයක් අඳින්න පුළුවන්. මෙහෙම තමයි මේකේ සමමිතික අක්ෂ අඳින්න ඕනි. එහෙම ඔයාලා සමමිතික අක්ෂ ඇඳලා තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට උත්තරේ හරි. දෙවෙනි ප්‍රශ්නේ විදියට ඔයාලට දීලා තියෙන්නේ සුළු කිරීම සම්බන්ධ ගානක්. අපි මේ වගේ ගානක් කරනකොට ඉස්සෙල්ලාම මෙන්න මේ පියවර ටික අනුගමනය කරන්න ඕනේ. ඉස්සෙල්ලාම බලන්න ඕනේ. ඒ කියන්නේ අඩු කිරීම, බෙදීම්, ගුණ කිරීම, වරහන් ඒ වගේ ගුණ කිරීම, ඒ කියන්නේ සුළු කිරීම ගොඩක් තියෙන ගානකදී අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ වරහන් සුළු කරන්න. ඊට පස්සේ වරහන් ඇතුළේ තියෙන සංඛ්‍යා ගුණ මේ සුළු කිරීම තමයි අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ. ඊට පස්සේ බෙදීම් තියෙනවා, බෙදීම් සුළු කරන්න ඕනේ. ඊට පස්සේ ගුණ කිරීම, ඊට පස්සේ එකතු කිරීම, ඊට පස්සේ අඩු කිරීම. අන්නේ විදිහට පියවරවල් වලට තමයි අපි මේ වගේ සංඛ්‍යාවක් සුළු කරන්නේ. එතකොට අපි බලමු මේක සුළු කරන්න. මේකේ ඉස්සෙල්ලාම අපි බලන්න මේ අඩු කිරීම පළවෙනියටම තියෙන අඩු කිරීම තියෙන්නේ තුන්වෙනි පියවර යටතේ. මේ බෙදීම් කියන එක තියෙන්නේ දෙවෙනි පියවර යටතේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ සංඛ්‍යාව, ඒ කියන්නේ 15 5න් බෙදන එක. 15 5න් බෙදුවම කීයද? 5 වලත් 3 15යි. ඒ කියන්නේ 15 5න් බෙදුවම උත්තරය 3යි. ඊට පස්සේ 3යි කියලා ඔන්න මම ලිව්වා. 20න් අපි මේ සංඛ්‍යාව අඩු කරන්න ඕනේ. 20 ඍණ 3. එතකොට උත්තරය 17යි. ඒක තමයි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. තුන්වෙනි ප්‍රශ්න විදියට ඔයාලට දීලා තියෙන්නේ ප්‍රකාශනයක් දීලා ඒ ප්‍රකාශනය දර්ශක අංකණය ලියන්න කියලා. අපි දර්ශක අංකණය ලියනකොට අනිවාර්යයෙන්ම පාදයක් සහිත දර්ශකයක් සහිත විදියට තමයි ලියන්න ඕනි. අපි බලමු මේ 3 දර්ශකයක් ඉදිරියට ලියන්න. 3 ඉලක්කම් දෙකක් තියෙන නිසා අපි දර්ශකයේ විදියට 2 ලියනවා. ඒ ලියලා ඒ අකුරු මෙතන 1 2 3 3ක් තියෙන නිසා අපි දර්ශකයේ විදියට 3 ලියනවා. එතකොට ප්‍රකාශනයක් තියෙන දර්ශකාංකණය ලියන්න කිව්වම මෙන්න මේ වගේ උත්තරයක් තමයි එන්න ඕනි. හතරවෙනි ප්‍රශ්න විදියට ඔයාලට දීලා තියෙන්නේ A සමානයි සංගල වරහන් ඇතුලේ සංඛ්‍යාවක් දීලා යන සංඛ්‍යාවේ ඉලක්කම්. ඊට පස්සේ සංගල වරහන් වහලා යන කුලකය. මේ දීලා තියෙන්නේ කුලකයක්. අවයව සංගල වරහන් තුල ලිවීමෙන් ලියා දක්වන්න. මේ සංඛ්‍යාවේ ඉලක්කම් කියන එක තමයි මේ කුලකයේ අවයව වෙන්නේ. එතකොට අපිට සංගල වරහන් ඇතුලේ ඒ අවයව ටික ලියන්න කියලා කියනවා. එතකොට අපි ලියන්න ඕනි 2 4 6 8. මෙතන දෙකේ ඉලක්කම් දෙකක් තිබුණා කියලා අපි එක දෙකේ ඉලක්කමක් විතරයි ලියන්න ඕනි. ඒක තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ. පස්වෙනි ප්‍රශ්නේ විදියට ඔයාලට දීලා තියෙන්නේ 3 ධන 2යි x සමානයි 5 සමීකරණය විසඳන්න කියලා. අපි බලමු කොහොමද මේ සමීකරණය විසඳන්නේ කියලා. දැන් මෙතන එකතු කිරීම 3ක් මේ තියෙන්නේ. එතකොට අපි ඒක නැති කරන්න අඩු කිරීම 3ක් දානවා. ඊට පස්සේ දැන් මෙතන දෙපැත්ත අනිවාර්යෙන් සමාන වෙන්න ඕනනේ. ඒක නිසා මේ පැත්තට අඩු කිරීම 3ක් දැම්මොත් මේ පැත්තටත් අඩු කිරීම 3ක් දාන්න ඕනි. මේ සංඛ්‍යාව ධන සංඛ්‍යාවක්නේ. එතකොට මේ තුනට මේ 3 කැපුණාම ඉතුරු වෙන්නේ මෙතන ධන 2x කියන එක.
එතකොට මෙතනින් 5න් 3ක් අඩු වුණාම 2යි. ඊට පස්සේ අපි මේ සංඛ්‍යාව x අගයක් ලබා ගන්න මේ විදිහට සුළු කරමු. මේ පැත්තත් 2කින් බෙදෙනවා. මේ පැත්තත් 2කින් බෙදෙනවා. මේ දෙකට මේ දෙක කැපෙනවා. 2 2කින් බෙදුවම 1යි. ඔන්න ඕක තමයි ඔය ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ. 6 වෙනි ප්‍රශ්නේ විදියට ඔයාලට දීලා තියෙන්නේ 17 වෙනි සියවසට අයත් වර්ෂ තෝරා ලියන්න. ඊට කලින් අපි බලමු පොඩ්ඩක් සියවසක් කියන්නේ මොකක්ද කියලා. සියවසක් කියන්නේ වසර 100ක්. අපි බලමු සියවස් සඳහා උදාහරණ කිහිපයක්. ක්‍රිස්තු වර්ෂ 101 සිට ක්‍රිස්තු වර්ෂ 200 තෙක් දෙවන සියවස වේ. ක්‍රිස්තු වර්ෂ 1801 සිට ක්‍රිස්තු වර්ෂ 1900 තෙක් 19 වන සියවස වේ. ක්‍රිස්තු වර්ෂ 1901 සිට ක්‍රිස්තු වර්ෂ 2000 තෙක් 20 වන සියවස වේ. ක්‍රිස්තු වර්ෂ 2001 සිට ක්‍රිස්තු වර්ෂ 2100 තෙක් 21 වන සියවස වේ. එතකොට අපි ඉන්නේ 21 වන සියවසේ. අයි මං එහෙම කියන්නේ? අපි ඉන්නේ 2001යි 2100යි අතර 2025. ඒ කියන්නේ දැන් ගෙවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 2025. එතකොට අපි අයිති වෙන්නේ 21 වන සියවසට. දැන් බලමු අපි ප්‍රශ්නේ මොකක්ද කියලා. 17 වන සියවසටත් වර්ෂ තෝරා ලියන්න. දැන් මේ උදාහරණත් එක්ක අපිට කියන්න පුළුවන් නේද? ක්‍රිස්තු වර්ෂ 1601 සිට ක්‍රිස්තු වර්ෂ 1700 තෙක් 17 වන සියවස වේ. එතකොට 1601 සිට ක්‍රිස්තු වර්ෂ 1700 තෙක් අවුරුදු තමයි 17 වන සියවසට අයිති වෙන්නේ. එතකොට ක්‍රිස්තු වර්ෂ 1700යි 1675යි කියන ඒවා තමයි 17 වන සියවසට අයිති වෙන්නේ. 7 වෙනි ප්‍රශ්නයේ විදියට ඔයාලට දීලා තියෙන්නේ පහත රූප සටහනේ ඇති කෝණ වර්ග හඳුනාගෙන නම් කරන්න කියලා. අපිට කෝණ සංසන්දනය කරන්න දුන්නම අපි සංසන්දනය කරන්නේ ඍජු කෝණයට සාපේක්ෂව. ඍජු කෝණයට වඩා අඩු කෝණ සුළු කෝණ, ඍජු කෝණයට වඩා වැඩි කෝණ මහා කෝණ, ඍජු කෝණ දෙකක අගයට සමාන කෝණය සරල කෝණය, සරල කෝණයට වඩා වැඩි ඍජු කෝණ හතරක කෝණයට වඩා අඩු කෝණ පරාවර්තන කෝණ. මෙතන එතකොට ප්‍රශ්නේ දීලා තියෙන මේ කෝණ නම් කරන්න කියලා මේ A සහ B කියන. A කියලා කියන්නේ මෙන්න මේ වගේ කෝණයක් නේද? එතකොට ඒක පරාවර්තන කෝණයක්. පරාවර්තන කෝණය. එතකොට මේක මෙන්න මේ වගේ කෝණයක්. ඒ කියන්නේ සුළු කෝණය. ඔන්න ඔක තමයි ඔය ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ. ඔයාලට 8 වෙනි ප්‍රශ්නේ විදියට දීලා තියෙන්නේ 8307 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය සොයා එය 9න් බෙදේදයි හේතු සහිතව ලියන්න කියලා. එතකොට ඉලක්කම් දර්ශකය සොයන්න කිව්වම අපි මේ සංඛ්‍යා ටික ඔක්කොම එකතු කරන්න ඕනි. එතකොට 8ට 3ක් එකතු කරාම 11යි. 11ට බිඳුවක් එකතු කරාම 11ම තමයි. ඊට පස්සේ 11ට 7ක් එකතු වුණාම 18යි. එතකොට ආයේ මේ සංඛ්‍යාව අපි එකතු කරන්න ඕනි. 1 එකතු කිරීම 8 9යි. එතකොට උත්තරේ එනවා 9යි කියලා. එතකොට අහන්නේ අපෙන් යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය සොයා ඉලක්කම් දර්ශකය තමයි 9 කියලා කියන්නේ. එය 9න් බෙදේදයි හේතු සහිතව ලියන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් බෙදෙනවා. ඒකට හේතුව තමයි මෙහි ඉලක්කම් දර්ශකය 9 වන නිසා. මෙහි ඉලක්කම් දර්ශකය
9 වන නිසා. ඔන්න ඕක තමයි හේතුව. හේතු සහිතව ලියන්න කියලා තියෙන හින්දා තමයි මම මේ විදිහට හේතුව ලිව්වේ. ඔයාලත් අනිවාර්යෙන්ම මේ විදිහට ලියන්න. බෙදේ කියලා ලියලා මේ ඉලක්කම් දර්ශකයේ 9 වන නිසා තමයි මේක මේ 9න් බෙදනවා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. 9 වෙනි ප්‍රශ්නයේ විදිහට ඔයාලට දීලා තියෙන්නේ අවතල බහුවස්ත්‍ර දැක්වෙන රූප තෝරා යටින් ඉරක් අඳින්න කියලා. අවතල බහුවස්ත්‍ර කියලා කියන්නේ මොනවද? අභ්‍යන්තර කෝණ විදිහට පරාවර්තන කෝණ තියෙන ඒවට තමයි අවතල බහුවස්ත්‍ර කියලා කියන්නේ. බලන්නකො මේකේ අභ්‍යන්තර කෝණ විදිහට තියෙන්නේ පරාවර්තන කෝණ. මේ බලන්න මේකෙත් තියෙනවා. නේ මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. ඒ ඔක්කොම පරාවර්තන කෝණ. මේ බලන්න මේවයි තියෙන්නේ සුළු කෝණ, මහා කෝණ. මෙතනත් මහා කෝණයක්, මෙතනත් සුළු කෝණයක්. මෙතන මහා කෝණ. මේ විදිහට මේ සුළු කෝණ සහ මහා කෝණ තමයි මෙන්න මේ රූප සටහන් වල තියෙන්නේ. මේකේ මෙන්න මේ රූප සටහන් දෙකේ තමයි පරාවර්තන කෝණ තියෙන්නේ. ඒ කියන්නේ අවතල බහුවස්ත්‍ර වෙන්නේ මේ දෙවෙනි රූපය සහ හතරවෙනි රූපය. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට ගන්න වෙන්නේ 2 සහ 4 ඒ රූපයටින් ඉරි ඇඳලා තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට උත්තරේ හරි. 10 වෙනි ප්‍රශ්නේ විදිහට ඔයාලට දීලා තියෙන්නේ 1.05 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඇති ගස් ලබු ගෙඩියක ස්කන්ධය ග්‍රෑම් වලින් ලියන්න කියලා. අපි කිලෝග්‍රෑම් ස්කන්ධයක් ග්‍රෑම් කරන්න 1000න් ගුණ කරන්න ඕනි. 0.5 කිලෝග්‍රෑම් ගුණ කිරීම 1000. එතකොට 1000න් ගුණ කරනවා කියලා කියන්නේ මේ බිඳු තුනට සමානව දශම ස්ථානයේ ස්ථාන තුනකින් පිටිපස්සට යනවා. එතකොට එන්නේ 1050 ග්‍රෑම් කියලා. අපි බලමු දශම ස්ථානයේ ස්ථාන තුනකින් පිටිපස්සට ගිහිලාද කියලා. දැන් මෙතනනේ දශම ස්ථානේ තිබ්බේ 1 2 3. ඒ කියන්නේ අපිට ආව උත්තරේ හරි 1050 ග්‍රෑම් තමයි උත්තරේ වෙන්නේ. 11 වෙනි ප්‍රශ්නයේ විදිහට දීලා තියෙන්නේ ත්‍රිකෝණ ප්‍රිස්මයක මුහුණත් දාර සහ ශීර්ෂ ගණන ලියන්න කියලා. මම ත්‍රිකෝණ ප්‍රිස්මයක් ඇඳා බලමු අපි ඒකේ මුහුණත් දාර ශීර්ෂ කොච්චර තියෙනවද කියලා. මුහුණක් තියෙනවා 1යි. මෙන්න මේ මුහුණත. මෙන්න මේ මුහුණත 1යි. එතකොට මේ පැත්තෙන් තියෙන මේ මුහුණත 2යි. එතකොට මේ ත්‍රිකෝණාකාර මුහුණත් 2 4යි. මේ යට තියෙන මෙන්න මේ මුහුණත අන්න ඒකත් එක්ක 5යි. මුහුණත් 5ක් තියෙනවා. මම හිතනවා ඔයාලට ඒ රූප සටහන තේරුණා කියලා. දාර තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 9යිනේ 1 2 3 4 5 6 7 8 9. දාර 9ක් තියෙනවා. ශීර්ෂ ඒ කියන්නේ මේ කොම් ඒ කියන්නේ මුළු 1 2 3 4 5 6. මුහුණත් 5යි දාර 9යි ශීර්ෂ 6යි. ඒක තමයි එකටුව. මේ තමයි ඒ ප්‍රශ්නෙට උත්තර වෙන්නේ. 12 වෙනි ප්‍රශ්නයේ විදිහට ඔයාලට දීලා තියෙන්නේ රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය O වේ. වෘත්තයේ කේන්ද්‍රය කියන්නේ මේක. එතකොට OA හා AB නම් කරන්න. OA කියන්නේ මොකද්ද? OA කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතනට. ඒ කියන්නේ වෘත්තයේ අරය. AB කියන්නේ මෙතන ඉඳලා මෙතනට. ඒ කියන්නේ වෘත්තයේ විස්කම්භය. ඔයාලා මේ විදිහට උත්තරේ ලියුවනම් ඒ උත්තරේ හරි. 13 වෙනි ගාන විදිහට ඔයාලට දීලා තියෙන්නේ x නම් සංඛ්‍යාව 3න් ගුණ කර 11ක් අඩු කළ විට ලැබෙන අගය VG ප්‍රකාශනයක් මගින් දක්වන්න කියලා. අපි ඉස්සෙල්ලාම මේ කියලා තියෙන එක අපි ප්‍රකාශනයක් විදිහට ගොඩනගලා බලමු. x නම් සංඛ්‍යාව 3න් ගුණ කර. x කියන සංඛ්‍යාව 3න් ගුණ කරලා
ඒකෙන් 11ක් අඩු කළ විට ඒකෙන් අඩු කරනවා 11ක් ලැබෙන අගය VG ප්‍රකාශනයක් මගින් දක්වන්නලු. එතකොට අපි x ට උත්තරයක් ගන්න ඕනි මෙතනදී. එතකොට අපි මේ ප්‍රකාශනය සමාන කරනවා බිඳුවට. අපි ආයෙ ලියා ගමු 3x ඍණ 11 කියන්නේ අඩු කිරීම 11 සමානයි බිඳුව. එතකොට මේ 11 නැති කරන්න අපි මෙතන තියෙන්නේ අඩු කිරීම 11ක්නේ. ඒකට අපි දාගන්නවා එකතු කිරීම 11ක්. ඒ වගේම අපි මේ පැත්තට දාගන්නවා එකතු කිරීම 11ක්. එතකොට මේ අඩු කිරීම 11ට මේ එකතු කිරීම 11 මේ කැපිලා යනවානේ. එතකොට ඉතුරු වෙන්නේ 3x සමානයි මෙන්න මේ 11. එතකොට x ට උත්තරයක් එනවා 11 බෙදීම 3 කියලා. ඒක තමයි ඔයාලා උත්තරේ විදිහට මෙතන ලියන්න ඕනි වෙන්නේ. හතරවෙනි ප්‍රශ්නයේ විදිහට ඔයාලට දීලා තියෙන්නේ 60 යන සංඛ්‍යාව ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියා දක්වන්න කියලා. එතකොට අපි බලමු මේක ඉස්සෙල්ලම ප්‍රථමක සාධක වලින් බෙදලා. 60 කියන්නේ 60 අපි බෙදමු දෙකෙන්. දෙක කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්නේ. එතකොට 30 මේක දෙකෙන් බෙදන්න පුළුවන් ආපහු 15යි. 15 අපිට ආයෙ බෙදන්න පුළුවන් 3ෙන්. 15 3ෙන් බෙදුවම 5යි. අපිට 5 බෙදන්න පුළුවන් ආයෙ 5යි. මේ සංඛ්‍යා ඔක්කොම ප්‍රථමක සාධක වෙන්නේ. ඒ කියන්නේ මේ හැම එකකටම තියෙන සාධක දෙකයි. ඒක නිසා තමයි ඒවට අපි ප්‍රථමක සාධක කියලා කියන්නේ. 5 5ෙන් බෙදුවා 1යි. මෙන්න මේ ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට තමයි දැන් අපිට මේ 60 කියන එක ලියන්න කියලා තියෙන්නේ. එතකොට 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. ඒක තමයි උත්තරය වෙන්නේ. ඒ කියන්නේ මේ ආව ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදියට ලිව්වම අපිට 60 කියන එක එනවා. බලන්න 2 වරක් 2 4යි 4 වරක් 3 12යි 12 වරක් 5 60යි. එතකොට ඔයාලා මේ විදියට උත්තරේ ලිව්වනම් ඒ උත්තරේ හරි. 15 වෙනි ප්‍රශ්නයේ විදිහට ඔයාලට දීලා තියෙන්නේ රූපයේ අඳුරු කළ කොටස භාගයක් ලෙස ප්‍රකාශ කර එය ප්‍රතිශතයක් ලෙස ලියා දක්වන්න කියලා. අපි බලමු මේ රූප සටහනේ තියෙන මෙන්න මේ වගේ කොටස් කීයක් තියෙනවද කියලා. මෙන්න මේ හැඩයේ තියෙන කොටස් කීයක් තියෙනවද බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. අපි ඒක හරය විදිහට ලියා ගමු. ඊට පස්සේ අපෙන් අහන්නේ අඳුරු කළ කොටස ඊළඟට හොයන්න ඕනේ අපි 1 2 3 4 5 6. 6ක් තියෙනවා. එතකොට මේ භාගය තව සරල කරගන්න මම උඩත් 2කින් බෙදනවා යටත් 2කින් බෙදනවා. එතකොට මට එනවා 4ෙන් 3යි කියලා. හරිනේ. මට ඉස්සෙල්ලාම කියන්නේ කොටස භාගයක් ලෙස ප්‍රකාශ කරන්න කියලානේ. එතකොට මම ඒක භාගයක් විදියට ප්‍රකාශ කළා. ඊට පස්සේ මට කියනවා ප්‍රතිශතයක් විදියට ලියන්න කියලා. එතකොට 4ෙන් 3 කියන එක මම ප්‍රතිශතයක් කියන අපි 100ට කොච්චරද කියලානේ බලන්නේ. එතකොට ප්‍රතිශතයක් විදියට බලන්න නම් 4ෙන් 100ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට 4ෙන් බෙදමු අපි. 100 4ෙන් බෙදුවම 25යි. එතකොට 25 3ෙන් බෙදුවම 100 3ෙන් ගුණ කරාම 100ට 75යි කියලා අපිට උත්තරේ එනවා. ඔයාලට 16 වෙනි ප්‍රශ්නේ විදියට දීලා තියෙන්නේ පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 28ක් වන ඝනකාභාකාර භාජනයක පරිමාව ඝන සෙන්ටිමීටර් 112ක් වේ. එම භාජනයේ උස සොයන්න කියලා. ඝනකාභයේ පරිමාව සොයන්නේ අපි හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම උස. එතකොට අපිට එනවා ඝනකාභයේ පරිමාව. එතකොට අපිට දීලා තියෙනවා නේද පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 28යි කියලා. එතකොට අපිට හොයන්න කියන්නේ මෙන්න මේ උස. නේද? පරිමාව දීලා තියෙනවා 112යි වර්ග සෙන්ටිමීටර් ඝන සෙන්ටිමීටර් කියලා. එතකොට හරස්කඩ වර්ගඵලය 28යි වර්ග සෙන්ටිමීටර්. එතකොට උස කියන එක අපි දන්නේ අපිට හොයන්න කියන්නේ ඒක පරිමාව දීලා තියෙනවා අපිට 112යි ඝන සෙන්ටිමීටර් කියලා.
එතකොට අපි උස හොයන්න නම් අපි මේ 28 මේ පැත්තට ගෙනියලා 112 112 28න් බෙදන්න ඕනේ. උස සමානයි 112යි 112යි ඝන සෙන්ටිමීටර් බෙදන්න ඕනි 28යි වර්ග සෙන්ටිමීටර් වලින්. එතකොට අපිට එනවා මෙන්න මේ සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර් කියන්නේ සෙන්ටිමීටර ඒවා දෙකක්නේ. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. එතකොට ඝන සෙන්ටිමීටර් කියලා කියන්නේ සෙන්ටිමීටර ඒවා 3ක්. එතකොට මේ සෙන්ටිමීටර් දෙකට මෙතන උඩ සෙන්ටිමීටර් දෙකක් කැපෙනවා. එතකොට ඉතුරු වෙන්නේ මෙන්න මේ සෙන්ටිමීටර් එක. උස සවන්නේ සෙන්ටිමීටර වලින්නේ. වර්ග සෙන්ටිමීටරවත් ඝන සෙන්ටිමීටර වලින්වත් නෙවෙයිනේ. එතකොට 28 අපි බෙදමු 112 බෙදමු අපි 28. අපි ඉස්සෙල්ලාම බෙදලා බලමු 4. 7යිනේ. 4 වරක් 7 28යි. ඒ හින්දා 28ට 4 ඒවා 7යි. මේකට බලමු 11ට 2යි. එතකොට ඉතුරු වෙනවා 3ක් 32ට 8යි. හරිනේ 7 28 7ෙන් බෙදනවා හරියටම. එතකොට 4යි සෙන්ටිමීටර් කියලා අපිට උත්තරේ එනවා. ඒ උත්තරේ එන්නේ උස සඳහා. එතකොට ඔය උත්තරේ ඔයාලට ආවනම් ඔයාලගේ උත්තරේ ඔයාලට 17 වෙනි ප්‍රශ්නේ විදියට දීලා තියෙන්නේ සංඛ්‍යාවක ස්ථනක් දීලා යන සංඛ්‍යාව 3න් ඉතිරි නැතිව බෙදෙයි. හිස් කොටුවට ගැලපෙන ඉලක්කම් දෙකක් ලියන්න කියලා තමයි අපිට කියන්නේ. එතකොට අපිට ඉලක්කම් දර්ශකය විදිහට 3 6 9 එනවනම් ඒ සංඛ්‍යාව අනිවාර්යයෙන්ම 3න් ඉතිරි නැතිව බෙදෙනවා. එතකොට අපි මෙතනට දාලා බලමු ඉලක්කම් කිහිපයක්. ඉස්සෙල්ලාම 7 එකතු කිරීම 8. ඉලක්කම් දර්ශකය හොයනවා කියන්නේ අපි සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් ටික එකතු කරනවා කියන එකනේ. එතකොට 7යි 8යි 15යි 15ට මෙතනට 1 දාලා බලමු අපි. 1 දැම්මම 7යි 8යි 15යි 1යි 16යි 16 කියන්නේ 1යි 6යි එකතු කරාම 7යි. එතකොට අපිට 3ෙන් බෙදෙන සංඛ්‍යා කියන්නේ 3 හරි 6 හරි 9 හරි ලැබෙන්නේ නැහනේ. එතකොට අපිට ලැබෙන්නේ 7. එතකොට ඒක අපිට ඉලක්කම් දර්ශක මේ ඉස්තැනට 1 යොදන්න බෑ ඒක නිසා. 1 දැම්මම එන්නේ අපිට 7 කියලා. ඊට පස්සේ අපි මෙතනට දාලා බලමු 2. 8යි 7යි 15යි 15යි 2යි 15යි 2යි 17යි 7යි 1යි එකතු කරාම 8යි. එතකොට දෙකේ ඉලක්කම දැම්මම අපිට 8 කියලා ඉලක්කම් දර්ශකය එන්නේ. එතකොට ඒක හරියන්නේත් නැහැ. අපි මෙතනට 3 දාලා බලමු. 8යි 7යි 15යි 15ට 3ක් එකතු කරාම 18යි 18 කියන්නේ 1යි 8යි එකතු කරාම 9යි. ඒ කියන්නේ අපිට 3 දැම්මම ඉලක්කම් දර්ශකයේ විදියට 9 එනවා. ඒ කියන්නේ ඒ සංඛ්‍යාව 3 ඉලක්කම දැම්මම මේ ඉලක්කම් දර්ශකයේ විදියට 9 එන නිසා අපිට ගන්න පුළුවන් 3 කියලා උත්තරයක් විදියට 3 ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ඉලක්කම් දෙකක් ලියන්න කියලා තියෙනවානේ අපිට. එතෙන්ට අපි 4 දාලා බලමු. 8යි 7යි 15යි 15යි 4යි 19යි 19 කියන්නේ 1යි 9 එකතු කරාම 10යි. ඒ හින්දා අපිට ඒක ගන්න විදිහක් නැහැ. ඊට පස්සේ අපි මෙතනට 5 දාලා බලමු. 5. එතකොට 8යි 7යි 15යි 15යි 5යි 20යි 2යි බිංදුව එකතු කරාම 2යි. එතකොට අපිට ඉලක්කම් දර්ශකයේ විදිහට 2 එන්නේ ඒක ගන්නත් බැහැ. ඊට පස්සේ අපි මෙතන 6 දාලා බලමු. 8යි 7යි 15යි 6යි 21යි 21යි කියන්නේ 2යි 1යි එකතු කරාම 3යි. ඒ කියන්නේ 6 ඉලක්කම දැම්මම අපිට ඉලක්කම් දර්ශකයේ විදිහට එන්නේ 3 කියලා. එතකොට අපිට ගන්න පුළුවන් මෙතන 3 සහ 6 කියලා උත්තරයේ විදිහට. මම හිතනවා ඔයාලට ඒකේ උත්තරේ ගන්න විදිය තේරුණා කියලා. 18 වෙනි ප්‍රශ්න විදියට ඔයාලට දීලා තියෙන්නේ භාග සංඛ්‍යා දෙකක් දීලා සංකේත කිහිපයක් දීලා සුදුසු පරිදි යොදා හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා. අපි ඉස්සෙල්ලාම බලමු මෙන්න මේ භාග දෙක අපිට ලියා ගන්න පුළුවන් කොහොමද කියලා. මේ භාගය අපිට ලියා ගන්න පුළුවන් 4 2 14යි 14ට මේ තුන එකතු කරාම 17යි 7න් 17යි කියලා. ඊපස්සේ මේ භාගය අපිට ලියා ගන්න පුළුවන් 4ක් 1 7යි 4ට මේ 5 එකතු කරාම 12යි.
මෙතන තියෙන්නේ අපිට උත්තරේ විදියට ආවේ හරය සමාන භාග දෙකක්. හරය සමාන භාගවල විශාලම භාගය වෙන්නේ ලවය විශාල භාගය. ඒක නිසා අපිට යොදන්න වෙන්නේ මෙන්න මේ සංකේතය මෙන්න මෙතනට. එතකොට අපිට මෙතනට එන සංකේතය වෙන්නේ එන්න මෙන්න මේ සංකේතයම තමයි. එතකොට ඔයාලා මේ විදිහට මේ සංකේතය යොදලා තියෙනවා නම් ඔයාලගේ උත්තරේ හරි. 19 වෙනි ප්‍රශ්නේ විදිහට ඔයාලට දීලා තියෙන්නේ රූපයේ දැක්වෙන සමාන කොටස් 8කට බෙදෙන ලද තැටිය වරක් කරකවා ඊ හිස අසල නතර වෙන අංකය නිරීක්ෂණය කරයි. මෙම පරීක්ෂණයේ ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල ලියා දක්වන්න. මේ වගේ ප්‍රශ්නයක් අපිට දෙන්නේ කුලක සම්බන්ධව. එතකොට අපි ලියන්න ඕනි ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ඔක්කොම සංගල වරහණක් ඇතුලේ. අපිට ලැබෙන්න පුළුවන් 1, ඊට පස්සේ අපිට ලැබෙන්න පුළුවන් 2, ඊට පස්සේ අපිට ලැබෙන්න පුළුවන් 3, ඊට පස්සේ අපිට ලැබෙන්න පුළුවන් 4. ඒ ඉලක්කම් 4න් එකක් තමයි අපිට අනිවාර්යයෙන්ම ලැබෙන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි මේක සංගල වරහණක් ඇතුලේ උත්තරේ විදිහට ලියනවා. ඒක තමයි එතකොට උත්තරය වෙන්නේ. 20 වෙනි ප්‍රශ්න විදියට ඔයාලට දීලා තියෙන්නේ 1/600 පරිමාණයට අඳින ලද පරිමාණ රූපයක 5 සෙන්ටිමීටරයකින් දැක්වෙන සැබෑ දිග සොයන්න කියලා. මෙතන 1/600 කියලා කියන්නේ 1 සෙන්ටිමීටරයකින් අපිට පෙන්නනවා 600යි සෙන්ටිමීටර කියලා. එතකොට අහන්නේ 5 සෙන්ටිමීටරයකින් දැක්වෙන සැබෑ දිගනේ. 5 සෙන්ටිමීටර වලින් දැක්වෙන සැබෑ දිග හොයන්න නම් 5 කියන්නේ එකේව 5ක්නේ. එහෙනම් අපි 600යි සෙන්ටිමීටර කියන එක ගුණ කරන්න ඕනි 5න්. එතකොට අපිට උත්තරේ විදිහට එනවා 3000යි සෙන්ටිමීටර කියලා. එතකොට 3000යි සෙන්ටිමීටර කියන එක අපි මීටර් කරගන්න 100න් බෙදනවා. එතකොට අපිට එන්නේ මීටර වලින් උත්තරේ. ඔන්න 100න් බෙදුවම මීටර. එතකොට මේ බිඳුව කැපෙනවා, මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. එතකොට 5 සෙන්ටිමීටරයකින් අපිට 30යි මීටර කියලා සැබෑ දිගක් පෙන්නනවා. ඒක තමයි එතකොට උත්තරය වෙන්නේ. මීටර සෙන්ටිමීටර 5කින් පෙන්වන සැබෑ දිග 30යි මීටර. දකුණු පළාත් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 20 සාකච්ඡා කරලා ඉවරයි. මතක් කරලා අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝස් අනිවාර්යෙන්ම බලා ගන්න පුළුවන්. එහෙනම් අදට මම සමු ගන්නවා අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.